මේ 4 වෙනි ප්‍රශ්නේ. ඌර්ණ විභාජනයේ අන්ත කලාව 1 සහ අන්ත කලාව 2 යන දෙකෙහිදම සිදුවන්නේ පා සඳහන් ඒවායින් කුමක්ද? අපිට 1 2 3 4 5 වැඩන්නේ. අපි ඒක මොකද කරන්නේ? ඌර්ණ විභාජනය අපි මුලින් අඳිනවා. හරිද? සෛලයක් ඇඳා වර්ණ දේහ දෙකක් ඇඳා. හරි සරලයි. මේ මොන කලාවද? යෝග කලාව. හැම වෙලාවෙම ඌර්ණ විභාජනයක් අඳින්නේ ඌර්ණනේ යෝග කලාව 1. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලය මොකද්ද? සෛල දෙකක් හැදෙනවා. හරිද? මේ වර්ණ දෙක උඩ සෛලෙට, මේ වර්ණ දෙක පල්ලෙහා සෛලෙට යනවා. එච්චරයි. මේකත් ඒතර මොන කලාව වගේද? මේකත් ඌර්ණනය 2 යෝග කලාව වගේ. යෝග කලාව. ඒතර මේකේ ප්‍රතිඵලෙත් වෙන්නේ මොකද්ද? මේ වර්ණ දේහේ වර්ණ දේහාංශ දෙක එක සෛලයකට යනවා. මේ පල්ලෙහා වර්ණ දේහාංශ දෙක එක සෛලයකට යනවා. මේකෙත් මොකක්ද වෙන්නේ? වර්ණ දේහාංශ දෙක සෛල දෙකකට යනවා. එච්චරයි. සෛල කීයක් හදනවා? 4. නේද? මේක ඌර්ණනය 1, මේක ඌර්ණනය 2. හරි. ඒතර අපෙන් අහන්නේ මොකද්ද? අන්ත කලාව 1 සහ අන්ත කලාව 2. අන්ත කලාව 1. අන්ත කලාව කියන්නේ අන්තෙටම ඉතුරු වෙන එක. මේ බලන්න. අපි ඌර්ණ විභාජන ගැන කතා කරද්දී හැම වෙලාවෙම කතා කරන්නේ සමජාත වර්ණ දේහ ගැන. හරිද? එහෙනම් සමජාත වර්ණ දේහ ගැන කතා කරමු. මේ දෙකට සමාන වෙන්නේ නැහැ. සමජාත වර්ණ දේහ මේ දෙකේ තියෙන්නේ නැහැ. මේ දෙකේ විතරයි සමජාත වර්ණ දේහ තියෙන්නේ. හැබැයි මේකේ සමජාත වර්ණ දේහ නැහැ. මෙතන තියෙන්නේ වර්ණ දේහයක්. මෙතනක් තියෙන්නේ වර්ණ දේහයක්. හරි. එතකොට අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ. කේන්ද්‍ර දේහ මගින් තර්ක උපකරණ නිපදවීම. කේන්ද්‍ර දේහ මගින් තර්ක උපකරණ නිපදවන්නේ මොකේද? ප්‍රාක් කලාවේ තමයි නිපදවන්නේ. ඊළඟට එක් එක් සමජාත වර්ණ දේහ යුගලේ එක් වර්ණ දේහයක් බැගින් ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට චලනය වීම. එක් එක් සමජාත වර්ණ දේහ යුගලේ. එතකොට ඕක කෙලින්ම කපන්න පුළුවන්. ඇයි ඒ? අන්ත කලාව 1 සහ අන්ත කලාව 2. ඇයි මං කිව්වා ඌර්ණනය දෙකේදී සමජාතයක් ගැන කතා කරනවද? නැහැ. සමජාත එකක් ගැන කතා කරන්නේ නැහැ. ඒකින්ද ඒක අනිවාර්යෙන් වැරදි. ඊළඟට තුන්වෙනි එක. වර්ණ දේහ ක්‍රොමැටින් බවට ලිහිලා. අන්න හරි. එතකොට අන්ත කලාවේ මොකද්ද සාමාන්‍යයෙන් වෙන්නේ? දැන් වියෝග කලාවේදී වෙන් වෙනවා. මේ දෙක වෙන් වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ක්‍රොමැටින් තියෙනවා. මේක අපි ක්‍රොමැටින් කියලා ගත්තොත් එතකොට මේක ලිහෙනවා. හරිද? ඊට පස්සේ මේකෙත් මොකක්ද වෙන්නේ? අන්ත කලාවේ මේකෙත් ලිහෙනවා. එහෙනම් මොකද්ද උත්තරේ? තුන්වෙනි උත්තරේ තමයි හරි. ඊළඟට ප්‍රවේණික සරල සම ඒක ගුණ දුහිතෘ න්‍යෂ්ටි දෙකක් එක් සෛලයක් තුළ ඇති වෙනවා. ප්‍රවේණික සරල සම ඒක ගුණ දුහිතෘ න්‍යෂ්ටි දෙකක්. ප්‍රවේණික සරල සම වෙනවා කවදාවත් ඌර්ණ විභාජනය. ඒකෙන් දෙක කෙලින්ම කපන්න පුළුවන්. තර්කයේ ශුද්‍ර නාලිකා කෙටිවීම. තර්කයේ ශුද්‍ර නාලිකා කෙටි වෙන්නේ කොයි අවස්ථාවද පුතේ? මේකේ වියෝග අවස්ථාව. වියෝග වෙන් වෙලා යනකොට මේක කෙටි වෙනවා, මේක කෙටි වෙනවා. ඒක නිසා ප්‍රශ්නේ ලේසි. අනිවාර්යෙන් හොඳට මතක ගන්න ඕනේ මේකේ පොයින්ට් එක තමයි ඌර්ණ විභාජනයක් ගැන කතා කරද්දී ඌර්ණ එක ගැන කතා කරද්දී සමජාත වර්ණ දේහ ගැන කතා කරනවා. ඌර්ණ දෙකේදී සමජාත වර්ණ දේහ ගැන කතා කරන්නේ මොනවා ගැනද කතා කරන්නේ? වර්ණ දේහාංශ ගැන. හරි.